සුබ දවසක් හැමෝටම. හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඇත්තෙන්ම අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ Allied Health Science degree එකක් කරන ළමයෙක්ගේ ජීවිතයේ අවුරුදු 4 කැම්පස් ජීවිතයේ අවුරුදු 4 කොයි විදිහටද ගෙවෙන්නේ කියලා කතා කරන්න හිතාගෙන ඇත්තෙන්ම කියනවා නම් දැන් ගොඩක් වෙලාවට A level ඉවර කළා මෙඩිසින් යන්න බැරි වෙච්ච ළමයි ගොඩක් වෙලාවට බල කරන ළමයිගේ ටාගට් එක මෙඩිසින් යන එක නේද මෙඩිසින් යන්න බැරි වුණාම රිසල්ට් එක අඩු වුණාම තමයි ඊළඟට අපි Allied Science degrees ගැන බලන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මොකද A level කරන ගමන් ගොඩක් වෙලාවට කවුරුත් එහෙම දකින්නේ නැහැ නේ මෙඩිසින් යන නැතුව කෙලින්ම Allied Science degree එකක් කරන්න. මේකට ඇවිල්ලා ඉන්න බහුතරයක් නෙමෙයි හැමෝම වගේ මෙඩිසින් යන රිසල්ට්ස් මදි වුණ නිසා Allied Health Science degree එකකට ආපු කට්ටිය ඒ කොහොම වුණත් දැන් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඩිග්‍රී එක කරන්න සිද්ධ වුණොත් අපිට ඇත්තෙන්ම මේකෙදී කොයි වගේ දේවල්ද ඉගෙන ගන්න මම මේක ගැන වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා මේ ඩිග්‍රීස් ගැන. අද මම හිතුවා මම third year student කෙනෙක් විදිහට මෙච්චර කාලෙකට මේ ඩිග්‍රී එක ගැන ලබාගත්ත අත්දැකීම් දේවල් ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ. ඇත්තෙන්ම මේකට මම විෂුවල්ස් ගොඩක් දාලා ලස්සන වීඩියෝ එකක් හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරු හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ ඩිග්‍රියට එන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ගැන දැනගන්න උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඒ නිසා මම හිතනවා ඔයාලට මේ ගැන අවබෝධයක් ගන්න මම කියන දේවල් අහලා පුළුවන් වෙයි කියලා. ඇත්තෙන්ම Allied Health Science degrees කියලා කියන්නේ සමසෞඛ්‍ය විද්‍යා උපාධි කෙටියෙන් කිව්වොත් මම මේ ගැන මූලික හැඳින්වීම් කරලා වීඩියෝස් කිහිපයක්ම කරලා තියෙනවා. මේකදී මේ ප්‍රොෆෙෂනල් ඩිග්‍රීස් ඒ කියන්නේ එක ඩිග්‍රී එක වෘත්තියක් ආරම්භය එක වෘත්තියක් බේස් කරගෙන තමයි මේ ඩිග්‍රීස් හැදිලා තියෙන්නේ. හැබැයි එමයි කියලා අපි අනිවාර්යෙන් ඒ වෘත්තියටම යන්න ඕනේ කියලා එකක් නැහැ. Allied Health Science degrees ගත්තාම යුනිවර්සිටිස් ගොඩක තියෙනවා. මම මේ කතා කරන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් ගැන සහ ඒවා ආශ්‍රිතව තියෙන දේවල් ගැන. ප්‍රයිවට් යුනිවර්සිටිස් වල කොයි වගේද කියන්නේ මට එම අත්දැකීමක් නැහැ. රජයේ කැම්පස් එක Allied Health Science degree එකක් ගත්තාම ඒකේ යම්කිසි නිශ්චිත හැමදේම පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ ඇඳුමේ පවා ඉඳන් අපි අඳිනවා ප්‍රොෆෙෂනල් විදිහට. ප්‍රොෆෙෂනල් විදිහට කියලා කියන්නේ පිළිවෙලමයි නම් ඔෆිස් ඩ්‍රෙස් එක අඳින්න ඕනේ. ගර්ල්ස් නම් ස්කර්ට්ස් හරි ගවුන් හරි අඳින්න පුළුවන්. ට්‍රවුසර්ස් එහෙම නැත්නම් අත් නැතිව එහෙම නැත්නම් ගොඩාක් මේකප් කරගෙන එහෙම ඒ විදිහට මේ ලෙක්චර්ස් වලට අපිට යන්න අයිතියක් නැහැ. ෆස්ට් ඉයර් එකේ ඉඳන් ෆෝර්ත් ඉයර් එක වෙනකන් එක එක සබ්ජෙක්ට් වෙනකන් සබ්ජෙක්ට් පිළිවෙලට බොහොම ක්‍රමානුකූල කලාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි බේසික්ස්ම තියරි වල ඉඳන් කම්ප්ලෙක්ස් ප්‍රොසීඩියර්ස් වෙනකන් ඒ වගේම අපි රිසර්ච් එකක් කරනවා. ඊට පස්සේ ක්ලිනිකල් එක්ස්පීරියන්ස් ලැබෙන මේ හැම දෙයක් ගැනම අපි මේකෙදී කරනවා. ෆස්ට් ඉයර් එකේ ගත්තොත් අපි නිකම්ම බේසික් දේවල් තමයි ඉගෙන ගන්න. ඇත්තටම මේ ඩිග්‍රී එකක් කියලා කියන්නේ ළමයිගේ වෘත්තිය අපි කරන ජොබ් එක විතරක් තීරණය කරන දෙයක් නෙමෙයි. අපි මේ ඩිග්‍රී වලට ආවට පස්සේ අපේ ජීවිතේට ඕන කරන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඇත්තෙන්ම අපි සමාජ ඒ කියන්නේ අපි A level කරනකම් අපි ගොඩක් වෙලාවට ගෙදර ඉන්නේ. හැබැයි අපි මෙහෙට ආවහම යුනිවර්සිටි එකක් ඇතුළට ආවහම අපි වෙලා හොස්ටල් එකක එහෙම නැත්නම් බෝඩින්ග් එකක ඉන්න සිද්ධ වෙනවා. මෙහෙ ඉන්න උනාට පස්සේ ඇත්තෙන්ම අපේ ජීවිත ඉන්නවට වඩා ඔය ගෙදර ඉන්න කාලේට වඩා ගොඩාක් වෙනස් වෙනවා. මොකද අපි කට්ටියක් එක එකට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ එක එක ප්‍රදේශවල එක එක පළාත් වලින් එන අය එයාලගේ සංස්කෘතිය වෙනස්, එයාලගේ භාෂාව සමහර වෙලාවට වෙනස්. මේ හැමෝමත් එක්ක අපි එකට ඉන්න පුරුදු වෙන යුනිවර්සිටි එකකට ආවට පස්සේ මේ දේවල් හැම යුනිවර්සිටි එකකටම පොදුයි. ඒත් Allied Health Science degrees ගත්තාම මේ වගේ සමහර අනිත් courses වල නැති වෙනස්කම් කියන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි අර මං කිව්ව විදිහට ඇඳුම. ඇඳුම අනිවාර්යෙන් මේකෙදී අනිත් කෝස් වලට අපිට කැමති දෙයකට අඳන් යන්න පුළුවන්. ඒ වුණාට මේවට එහෙම බෑ. මේවට ප්‍රොෆෙෂනල් ඩිග්‍රීස් කියලා තියෙන නිසා වෙන්න ඕනේ. මේවට අපි අඳන් යන්න ඕනේ ප්‍රොෆෙෂනල් විදිහට. අනිවාර්යෙන් පිරිමි ළමයි නරවුල එහෙම කපලා ඒ විදිහට තමයි යන්න ඕනේ පිළිවෙලකට ඇඳගෙන. ඇඳුම ගත්තාම ඒ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ලෙක්චර්ස් අනිවාර්යෙන් මේ Allied Health Science course කොටක මම දන්න විදිහට අපේ කැම්පස් එකේ නම් 80%ක attendance අනිවාර්යයි lectures වලට. practicals වලට 100% attendance ඕනේ. ඊට පස්සේ tutorials වලට 100% attendance ඕනේ. clinical training එකට 100% attendance ඕනේ. එතකොට
දැන් මේ ඩිග්‍රී වල සාමාන්‍යයෙන් අපේ නර්සිං එකේ නම් 200 ගාණක් ඉන්නවා. දැන් MLS ෆාමසි ඒ වගේ ගත්තාම ළමයි 50ක් වගේ තමයි ඉන්නේ. 50ක් 60ක් වගේ ප්‍රමාණයක් තමයි අපේ කැම්පස් එකේ නම් ඉන්නේ. අනිත් කැම්පස් වලත් ඒ වගේ ප්‍රමාණයක් තමයි බැච් එක ඉන්නේ. ඉතින් ඒ විදිහට ගත්තාට පස්සේ ළමයි ගානේ ඒ විදිහයි. ඊට පස්සේ ඇඳුම ගැන කිව්වොත් ඔහම ලෙක්චර්ස් ගැන කිව්වොත් ඔක්කොම තියෙන ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි. සමහර වෙලාවට නොදන්න දේවල් ලෙක්චරර්ස්ලා සිංහලෙන් කියලා දෙනවා. ඒත් එන කලින් ඉංග්‍රීසි හදාගෙන තියාගන්න එක ගොඩක් වටිනවා. මුල ආව දවසේ ඉඳන්ම අපි ෆස්ට් ඉයර් ෆස්ට් සෙමිස්ටර්ස් හරි ටර්ම්ස් හරි ඉඳන් සමහර ඒ වගේ ටර්ම්ස් තියෙන සමහර කැම්පස් වල සෙමිස්ටර්ස් තියෙන ඒවට මුල ඉඳන් අපි අවධානය වැඩ ටික කරගන්න ඕනේ. මොකද පළවෙනි එකේ ඉඳන්ම GPA එක අපිට ගොඩක් වැදගත් වෙනවා. අපේ ෆයිනල් GPA එකට ෆස්ට් ඉයර් ෆස්ට් සෙමිස්ටර් එකේ GPA එකේ ඉන්න හැම එකම එකතු වෙනවා. ඒ නිසා මුලින් අපිට ඉංග්‍රීසි පොඩ්ඩක් අමාරු වුණත් එහෙම අපේ රිසල්ට්ස් අඩු වුණත් ඒක අපේ ෆයිනල් GPA එකට බලපාන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මුල ඉඳන් අපි හරියට වැඩ ටික කරගන්න ඕනේ. ඒ නිසා Allied Health Science degree එකට එන්න බලාගෙන කවුරු හරි ඉන්නවනම් ඒ අයට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි මුලින් හදාගන්න. ඉංග්‍රීසි හදාගන්න කියලා ගොඩක් වෙලාවට ග්‍රැමර් ඒ විදිහට නෙමෙයි. දැන් මේක සයන්ටිෆික් වචන තියෙනවනේ. ඒ කියන්නේ දැන් Allied Health Science degree වල දැන් අපි බයෝ වලට කෙමිස්ට්‍රි වලට ඉගෙන ගන්න අපි සිංහල මීඩියම් වලින් ඉගෙන ගත්තා ඉන්නවනේ. ඒ අයට ඒ වගේ ඉංග්‍රීසි ටර්ම්ස් හුරු නැති වෙනවා ගොඩක් වෙලාවට කැම්පස් ආවට පස්සේ. ඒ නිසා ගෙදර ඉන්න කාලෙම පුළුවන් නම් දැන් සිංහල මීඩියම් ඔය බයොලොජි රිසෝස් බුක් එක ඒ වගේ ෆිසික්ස් කෙමිස්ට්‍රි අර බේසික් ඒ වගේ ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න ඉංග්‍රීසි මීඩියම් රිසෝස් බුක් එකක් හරි කමන්නේ බලලා. ඒ වචන ඉගෙනගෙන ආවහම මේ ඩිග්‍රී වලට ආවහම ලේසි. ඇත්තෙන්ම කියනවා නම් මේ ඩිග්‍රී එකක්වත් ලේසි ඒවා නෙමෙයි. ඩිග්‍රී හැම එකම අමාරුයි. ලේසියෙන් ගොඩ දාගෙන නිකන් ඔහේ ඉඳලා ගොඩ දාගන්න පුළුවන් ඩිග්‍රී නෙමෙයි. මේවා ඇතුළට ඇවිල්ලා අපි මහන්සි වෙන්න ඕනේ. ඇවිල්ලා අපේ තැන අපි හදා ගන්න ඕනේ. මොකද මේ වගේ ඇත්තෙන්ම ඩිග්‍රී එක ගත්ත ගමන් ජොබ් එකක් දෙනවා තමයි. ජොබ් එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ඩිග්‍රීස් කියන්නේ එහෙමනේ. ඒත් දැන් තියෙන තත්ත්වය අනුව තරඟකාරීත්වය ගොඩක් වැඩි. ජොබ් තියෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපිට අපේ තැන අපි හදා ගන්න ඕනේ පොඩි කාලේ. මුල ඉඳන්ම ඇත්තෙන්ම නැත්තම් අපිට අපේ ගමන යන්න අමාරු වෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ Allied Health Science degrees ගත්තාම මේ වගේ වැදගත්ම දෙයක් තියෙනවා clinical training. ඒ කියන්නේ hospital work based training. මේ වගේ අපිට hospital එකකට ගිහිල්ලා 4 වෙනි අවුරුද්දම වගේ හැම කැම්පස් එකකම මම හිතන්නේ අපිට hospital එකකට ගිහිල්ලා training වෙන්න තියෙන්නේ. එතකොට අපිට clinical exposure එකක් ලබන්න පුළුවන්, experience එකක් ලබන්න පුළුවන්. සමහර වෙලාවට අපි පිට රටක job එකකට යනවා නම් ඒ වගේ දේවල් වලට මේ experience එක ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ ගොඩක් ප්‍රැක්ටිකල් බේස්. ඒ කියන්නේ අපි මිනිස්සෙගේ ජීවිතයක් එක්කනේ මෙඩිසින් යන බැරි වුණාට ડોක්ටර් කෙනෙක් විතරක්ම නෙමෙයි සමහර වෙලාවට MLT කෙනෙක් දෙන රිපෝට් එක වැරදි වුණොත් එහෙම නැත්නම් ෆාමසිස්ට් කෙනෙක් දෙන බෙහෙත් වැරදි වුණොත් ඒ කෙනෙක් ඒ දේවල් වලින් මිනිස්සෙක් ජීවිතයක් නැති වෙන්න පුළුවන්. නර්ස් කෙනෙක් වුණාම ගොඩක් පේෂන්ට්ස්ලාත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ නිසා මේ ඩිග්‍රී ගොඩක් වෙලාවට අර හොස්පිටල් එකේ අර මිනිස්සෙක් කෙනෙක්ගේ ජීවිතයක් රැක ගැනීම වෙනුවෙන් තමයි මේවා ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ ඉගෙන ගන්න දේවල් හරියට අපි ඉගෙනගෙන තියෙනවද? ඒ දේවල් එක්සෑම්ස් වලදී අනිවාර්යයෙන්ම චෙක් වෙනවා. අපි අතින් පොඩි හරි වැරද්දක් වුණොත් මිනිස්සෙක්ගේ ජීවිතයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඩිග්‍රී වලදී විශේෂයෙන් ඒ ගැන අපි කරන වැරදි ගැන ප්‍රැක්ටිකල්ස් වලදී විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ නිසා මේ ඩිග්‍රී වල තියරි නොලෙජ් එක විතරක් නෙමෙයි ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් ලොකුවටම අපිට හම්බෙනවා. මුල ඉඳන් අග වෙනකම්ම අපි ප්‍රැක්ටිකල් බේස් වෙලා තමයි Allied Health Science degrees බහුතරයක් තියෙන්නේ. නර්සිං ගත්තත්, MLS ගත්තත්, ෆාමසි ගත්තත්, ෆිසියෝതെරපි ගත්තත් මේ හැම ඩිග්‍රී එකකම ප්‍රැක්ටිකල් නොලෙජ් එක අපිට ගොඩාක් ලොකුවටම හම්බෙනවා. මොකද අර කලින් කිව්වා වගේ අපි අතින් වෙන පොඩි වැරද්දක් වුණත් මිනිස්සෙක්ගේ ජීවිතයක් එයාට නැති කරන්න පුළුවන් නිසා දැන් ඉස්සර මේවට තිබ්බේ ඩිප්ලෝමා. දැන් ඒවා ඩිග්‍රීස් කරලා තියෙන්නේ ඇත්තෙන්ම කලින්ට වඩා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් වැඩි කරලා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න තියරි ප්‍රමාණය ගොඩක් වැඩි. ඩිප්ලෝමා එකට වඩා ඩිග්‍රී එකක් ගත්තාම ඒ විදිහට කරලා තියෙන්නේ.
ඇත්තටම මේ හෙල්ත් කෙයාර් සෙක්ටර් එකට ප්‍රොෆෙෂනල් කට්ටිය වැඩි කරන්නේ කියන්නේ නොලෙජ් එක දැනුම මේ හැමතින්ම වැඩි වෙච්ච කට්ටියක් හෙල්ත් සෙක්ටර් එකට එන්න ඕන නිසා තමයි මේ ඩිග්‍රීස් හදලා තියෙන්නේ. මොකද රිපෝට් එකක් දෙන්න විතරක් නෙමෙයි MLT කෙනෙක් ගත්තොත් රිපෝට් එකක් දෙන්න විතරක් නෙමෙයි මේ ඩිග්‍රීස් අපි හැදුවාම අපි ඉගෙන ගත්තාම මේ ඩිග්‍රී එකකින් අපිට පුළුවන් වෙන්න ඕනි අපිට දැනුම ලබා දෙනවා අපිට රිපෝට් එකක් මේ දැක්ක ගමන් මෙයාට රිපෝට් එක මෙයාගේ වැලියුස් වැඩි නම් ඉක්මනට අපි කරන්න ඕනේ මොනවද මේ දේවල් මිනිස්සෙගේ ජීවිතයත් පොඩි හරි හැකියාවක් තියෙනවා නම් බේරගන්න හැම කෙනාගේම ඉඳන් ඒකට හුරු කරගන්න ඒකට ඕනේ දැනුම තමයි මේ ඩිග්‍රී වලින් අපිට ලබලා දෙන්නේ. ඒ නිසා මේ ඩිග්‍රී ගොඩාක් වැදගත් හෙල්ත් සෙක්ටර් එක ගැන කතා කරන්නේ මේ ඩිග්‍රී ගොඩාක් වැදගත්. එතකොට දැන් කිව්වා වගේ මේකෙදී අපිට ක්ලිනිකල් එක්ස්පෝෂර් එක ප්‍රැක්ටිකල් නොලෙජ් එක තියරි මේ හැම දෙයක්ම හම්බ වෙනවා. තව වැදගත් දෙයක් තමයි මේ ඩිග්‍රී වල 4 හොන්ස් ඩිග්‍රී හැම එකකම මේක තියෙනවා රිසර්ච් එක. දැන් ගොඩක් වෙලාවට ලයිඩ් හෙල්ත් සයන්ස් ඩිග්‍රීස් ගත්තාම මෙඩිකල් ෆීල්ඩ් එකෙන් තමයි රිසර්ච් එක තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ අපේ සීනියර් අයියලා අක්කලා ඉන්නවා මේ ඩිග්‍රී කරලා. එයාලා ලෝකේ එක එක රටවල එක එක තැන්වල ගිහිල්ලා එයාලා අලුත් දේවල් හොයාගත්තා. රිසර්ච් කරලා මේ මෙඩිකල් වර්ල්ඩ් එකට මේ මෙඩිකල් ෆීල්ඩ් එකට ගොඩාක් වැදගත් ඉම්පෝර්ටන්ට් රිසර්චස් කරලා හොයාගත්ත අය ඕන තරම් ඉන්නවා අපේ සීනියර් අයියලා අක්කලා. ඒ නිසා තමන් කැමති රිසර්ච් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න නම් මෙඩිකල් රිසර්ච් කරන්න ලයිඩ් හෙල්ත් සයන්ස් බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙනවා කියලා කියන්නේ ඒක ගොඩාක් හොඳ අවස්ථාවක් වෙනවා. ගොඩාක් MSc කරලා PhD කරලා ඊට පස්සේ රට යන්න මේ දේවල් වලට බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන එක වටිනවා. රිසර්ච් එකක් අපි මේ ඩිග්‍රී ඇතුළත අනිවාර්යයෙන්ම කරනවා. ඒ රිසර්ච් එකක් කරන එකේ වටිනාකම ඔයාලට කැම්පස් එකක් ඇතුළට ආවට පස්සේ තමයි තේරෙන්නේ. රිසර්ච් එකක් කියන්නේ කොයිතරම් මේ ඇකඩමික් ෆීල්ඩ් එකේ කොයිතරම් ඉස්සරහට යන්න පුළුවන් දෙයක්ද කියලා ඔයාලට තේරෙයි ඔයාලා කැම්පස් එකක් ඇතුළට ආවට පස්සේ. ඒ නිසා රිසර්ච් එකත් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන එක වැදගත් දෙයක්. ජොබ් ෆීල්ඩ් එක ගැන කතා කරොත් ඇත්තෙන්ම මේ ඩිග්‍රී කරාම හෙල්ත් සෙක්ටර් එකට අපිට ජොබ් වලට තරඟකාරීත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මොකද දැන් රජයෙන් ගැසට් එක ගහන එකත් දිගින් දිගටම මේ වෙද්දි ප්‍රමාද වෙලා තියෙනවා. යම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් නිසා. ඒ නිසා අපේ බැච් කීපයක්ම මේ වෙනකොට එළිය තමයි ඉන්නේ. එහෙම බැලුවාම අපිට ජොබ් පිළිබඳ ගැටලුවක් තියෙනවා, තරඟකාරීත්වයක් තියෙනවා. එහෙමයි කියලා මේ ඩිග්‍රී වල වැලියු එක එහෙම අඩු වෙන්නේ නැහැ. මොකද අපිට ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට එක එක ෆීල්ඩ්ස් වල කම්පැනිස් වල ඕන තරම් ජොබ් ෆීල්ඩ් එක ටාගට් කරගන්න පුළුවන්. මොකද දැන් මේ ඩිග්‍රී එකක් ගත්තට පස්සේ මේකෙන් අපිට හම්බෙන දැනුම ගොඩක් වැඩි. මොකද මේ වගේ ක්වොලිටි එක ගොඩක් වැඩි. මේ ඩිග්‍රීස් ගොඩක් ක්වොලිටි විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද ප්‍රැක්ටිකල්ස් ඒ හැම දෙයක්මත් එක්ක ක්ලිනිකල් ට්‍රේනිං සමහර වෙලාවට අපේ ඩිග්‍රීස් ගොඩක් වටිනවා. ජොබ් ගැන කතා කරොත් අර විදිහට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වුණාට අපිට කවුරුත් එහෙම අර අන්එම්ප්ලොයිඩ් වෙලා ජොබ් නැතුව ඒ විදිහට ඉන්නේ නැහැ. ගවර්න්මන්ට් සෙක්ටර් එකට යන තමයි ඔය කියන ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒ වුණාට අපේ සීනියර් අය ගොඩක් හොඳ ජොබ් වල මේ විදිහට නියුත් වෙලා ඉන්නවා. සමහර අය පිටරටවල ගිහිල්ලා සම් ලෙක්චර් ප්‍රයිවට් කැම්පස් වල ඇකඩමික් ෆීල්ඩ් එකට ගිහපු අය තෝරන තරම් ඉන්නවා. අපේ සීනියර් අයියලා අක්කලා ලෝකේ හොඳ තැන්වල ඇත්තෙන්ම මේ වෙනකොට ඉන්නවා. ඒ නිසා කොයි වෙලාවකවත් ජොබ් එකක් නැති වෙයි කියලා අර ඒ විදිහට අව탁සීරුවකට පත් වෙන්න හොඳ නැහැ. ජොබ් එකක් රජයේ කැම්පස් රජයේ ජොබ් එකට යන්න තමයි යම් ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ. ගැසට් එක ගැහුවට පස්සේ ඒ ගැටලුවත් ගොඩක් දුරට විසඳේ. අර කිව්වා වගේ මේ ඩිග්‍රී එක කරලා අදාළ රැකියාවටම විතරක් යන්න ඕනේ කියලාම හැම නියමයක් නැහැ. අපිට අපි කැමති ෆීල්ඩ් එකකින් ඉස්සරහට යෑමේ හැකියාවක් තියෙනවා. third year student කෙනෙක් විදිහට මගේ personal experience එක ගැන කතා කරොත් මේ ඩිග්‍රී එක මම දකින විදිහට ගොඩක් quality විදිහට තමයි හදලා තියෙන්නේ. හැම දෙයක්ම මේකෙදී ඉගෙනනවා. ඒ නිසා ලේසි නෑ මේක ඉගෙන ගන්න එක. මොකද අපිට ගොඩාක් අමාරුයි එක්සෑම්ස් උනත් අපිට එක එක විදිහට ප්‍රැක්ටිකල්, තියරි, ක්ලිනිකල්ස් මේ හැම දෙයකින්ම එක්සෑම්ස් තියෙනවා. අපේ
අපි මම පර්සනලි ගත්තොත් මම මෙහාට එනකොට මට තිබ්බ දැනුමට වඩා ලොකු දැනුමක් මම මේ වෙනකොට ලබාගෙන තියෙනවා මේ මෙඩිකල් ෆීල්ඩ් එක සම්බන්ධව. ඒ කියන්නේ අපේ එදිනෙදා ජීවිතේට උනත් දැන් අපි මම MLS ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම එනකොට ඉන්නවට වඩා දැන් මට තියෙන දැනුම ගොඩක් වැඩි. එතකොට සමහර වෙලාවට ගෙදර අයට නෑදෑයන්ට මට කරන්න පුළුවන් උදව් වැඩි. ඒ කියන්නේ මට එයාලට රිපෝට් ගැන බලලා එයාලට දෙන්න ඕන සමහර වෙලාවට එයාලව යොමු කරන්න ඕනේ කොහොමද? ඒ විදිහේ දැනුමක් මට ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මම A level වලින් පස්සේ මේ ඩිග්‍රී එක තෝරගත්ත එක يعني මම ඇත්තටම එහෙම පස්තවෙන්නේ නැහැ. යම් ප්‍රශ්න තියෙනවා එහෙම නැත්නම් කොයි ඩිග්‍රී එක කරන්නේ යත් අපිට ප්‍රශ්න ගැටලු ඇති වෙන එක වළක්වන්න බෑ. මොකද ඩිග්‍රී එකක් කරනවා කියන්නේ එහෙම ලේසි දෙයක් නෙමෙයි. අවුරුදු 4ක් අපි ගෙදරින් ඈත්වලා බෝඩියක ඉඳගෙන අපේ ජීවිතේ අපි සංක්‍රාන්ති කාලයක් මොකද අපි A level වෙනකන් ගෙදර ඉඳලා ඊට පස්සේ අපි කැම්පස් එකට එනවා කියන්නේ පරිසරයට හුරු වෙන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා මගේ අත්දැකීම් අනුව මම ජීවිතේට ගොඩක් දේවල් මේ ඩිග්‍රී එක හරහා ලබාගෙන තියෙනවා. ඒකෙදි ප්‍රශ්න ගැටලු අභියෝග එන එක සාමාන්‍යයි. ඒක වළක්වන්න බෑ. මේ හැම දෙයකටම හුරු වෙන්න තමයි යුනිවර්සිටි එකට එන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ Allied Health Science ඩිග්‍රී එකක් තෝරගන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවනම් මේ ෆීල්ඩ් එකට එන්න මේ ජොබ්ස් වලට කැමති කෙනෙක් ඉන්නවනම් තෝරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මේ හෙල්ත් සෙක්ටර් එක කියන්නේ ඇත්තටම වටින ෆීල්ඩ් එකක්. මිනිස්සෙක්ගේ ජීවිතයක් සුවපත් කරන්න අපිට ඍජුව හරි වක්‍රව හරි දායක වෙන්න පුළුවන් මිනිස්සෙක්ගේ ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන්. ඒ නිසා මේ ෆීල්ඩ් එකට එන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවනම් ජොබ් ගැන ප්‍රශ්නයක් හරි කිව්වා වගේ තියෙනවා. ඒ වුණත් ඒක ගැසට් එකෙන් පස්සේ විසඳේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ගැන ගත්තාම ඉතින් ඔය දේවල් තමයි Allied Health Science ඩිග්‍රී එකක් ගැන කතා කරන්න තියෙන්නේ. මේක නරක ෆීල්ඩ් එකක් නෙමෙයි. නරක ඩිග්‍රීස් නෙමෙයි. මේ ඔක්කොම ගොඩාක් හොඳ ඩිග්‍රීස්. මේ වගේ දැනුම ගොඩාක් වැඩි අපිට හම්බ වෙන. මේ වගේ ක්වොලිටි එකත් ගොඩාක් වැඩි. ඒ නිසා මේ ෆීල්ඩ් එකට ආසාවෙන් කවුරු හරි ඉන්නවනම් එන්න ඇවිල්ලා මහන්සි වෙලා ඉගෙන ගන්න. මේ ෆීල්ඩ් එකට ආසාවෙන් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එන්න කියලා කියනවා. මේ ඩිග්‍රී කරන එක ලේසි නෑ. කොයි ඩිග්‍රීවත් කරන එක ලේසි නෑ හරි කිව්වා වගේ. ගොඩක් අපි මහන්සි වෙන්න ඕනේ. අපේ තන අපි හදා ගන්න ඕනේ. කවුරු හරි ඉවර වෙලා ගෙදර ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ ගහනවනම් එයාලා ගෙදර ඉන්න කාලේ නිකන් අපතේ යවන්න එපා. ඒ වෙනුවෙන් එයා ඔයාලගේ අනාගත වෙනුවෙන් මොනවාම හරි වැදගත් දෙයකට යොදවන්න. ගොඩක් වෙලාවට ඉසෙඩ් එක ආවට පස්සේනේ Allied Health Science ඩිග්‍රී එකට යනවද නැද්ද කියලා මේ තෝරන්න වෙන්නේ. කට් ඔෆ් මාක් ආවට පස්සේනේ තෝරලා ඒවට පස්සේ අපි දැනගන්න ඒක ඔයාලා දාපු පිළිවෙලට අනුව ඔයාලට හිතනවා නම් Allied Health Science ඩිග්‍රී එකක් ඒ කියලා අර කිව්වා වගේ මෙඩිකල් ටර්ම්ස් ගොඩක් ඉන්න ගමන් මහන්සි වෙලා ඉගෙන ගන්න. පළවෙනි සෙමෙස්ටර් එකේ ඉඳන්ම GPA එක හොඳ තත්ත්වයක පවත්වාගෙන යන්න. අන්තිමට ක්ලාස් එකක් කරන් අපිට ලස්සනට එළියට ගිහිල්ලා අපේ අනාගතය හදාගන්න එක ගොඩක් උදව් වෙයි. එහෙනම් ගොඩක් විස්තරයක් කිව්වා. අදට ගිහින් එන්නම්. මගේ channel එක මතක හිතුව subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.